කියලා. මම ජීවිතේ ඇතුළට වැටුණා නැගිටින්න බැරි වෙන්නේ. මම හරි ආදරෙන් හදාවඩාගත්ත දරුවා මට ගෙදරින් යන්න කිව්වා. මම හොඳට හිටපු මිනිස්සේ හොඳට සුවපත් වෙන්නේ. එකම දරුවා මගේ අතින් පිට කියන්නේ නැතුව ඇතුලේ ඒ දරුවා එහෙම මට ඊට බහිට කිව්වට පස්සේ මට උතුරු දකුණ හොයාගන්න බැරි වුණා. මම මොනව කරන්නද කියලා මම හරි අසරණ වුණා. මට කාටවත් නැහැ මේ දරුවා විතර හිටියේ. මට යන්න දරන්නේ. මම භාවනා මධ්‍යස්ථානයේ ලොකු අංගුරට කතා කරලා කිව්වා මේ දේ. එතුමා මට කිව්වා උන්වහන්සේ මට කිව්වා ආලෝකා කියලා තියෙන වැඩි නිවාසයක්. අන්න එතනට යන්න මට පාරක් කිව්වා. පින්වත් පාදදුර කියලා. යන්න කිව්වට පස්සේ ආයි හිතන් මගේ ඇත්තම නැහැ. තප්පරයකට තව ඉන්න කැමති නැහැ. මම අද ලැජ්ජෙන් මේ ඔක්කොම පිළිසි ඉස්සරහා ඒක කියනවා. මම ඌබ එකක් දාගත්තා. ඌබ දෙකක් දාගෙන මම ඇවිල්ලා නතර වුණේ ආලෝකා වැඩිහිටි නිවාසයේ දොරකොඩ. අනිත් මම දෙවුරම් බෑගට ගියා වගේ මට හිතුණා. ඒ ඇවිල්ලා මට කිව්වට පස්සේ කිසිම දෙයක් මගේ සුළමුල ඇහුවේ නැහැ. මං උසද මහතද පොඩිද කෙට්ටුද මගේ පෙරවැරදි විරෝධයෙන් කිසි දෙයක් බැලුවේ නැහැ. පාව ගත්තා. මට හිතුණා මේක බෝසත් ආරණ්‍යයක් කියලා. ඇත්තටම මේ ආයතනයේ සේවය කරන සියලු දෙනාම දිව්‍යතලයෙන් අපට බහැපුවාය. හැම දෙනාම සියලු දෙනාටම අපිට හරි කරුණාවයි හරි දයාවයි. විශේෂයෙන්ම අපේ කුමාරි නෝනා ඒ වගේම ගාමිණී මහත්තයා අපිට හරි දයාවෙන් කරුණාවෙන් අපිට බලා ගන්නවා. ඒ වගේම අපේ මේ පියල් එතුමාට මම කියන්න බැරි තරමට මම ගරු කරනවා. ඇත්තටම මම එතුමා වෙනුවෙන් ගොතපු මේ කවිය මම දැන් කියනවා. එතුමාට සාදරයෙන් මම ආරාධනා කරනවා මේ කවිය අහගෙන ඉන්න කියලා. මා හිතනවා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතයි කියලා. අනේ පිට උණ මුතු වදන් ටික මල් දමක් මෙන් හිසින් දරමි සෙනෙහසිතකින් දුන්නවාදම් රන්දමක් මෙන් ගෙලෙන් දරමි පෙනේ දැසින් මහා කරුණා ගුණයේ මහිමය විදහ පාමි දිනේ සනදා දහම් සරණින් පියල් ගුරුගේ අප පියාණනි. බොහොම ස්තුතියි.